රාජ්‍ය පිළිබඳව තියෙන ස්ත්‍රීවාදී න්‍යාය. මම මෙන්න මෙහෙම කතාවකට යනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම ස්ත්‍රී පුරුෂ කියලා කොටස් දෙකක් කැටගරි කරනවා. තව වර්ගීකරණ දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වර්ගීකරණ වලට අපි මෙතනදී යන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ තම සරලව කතා කරන්නේ. එහෙම ගැඹුරු තේමාවක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා. දැන් අපි සාමාන්‍යයෙන් ස්ත්‍රිය පුරුෂයා වෙන් කරනවා ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එම ලිංගිකත්වයේ මත. පිරිමියෙක් නම් පුරුෂ ලිංගිකත්වය, එහෙම නැත්නම් කාන්තාවක් නම් ස්ත්‍රී, ඒ කියන්නේ මේ ලිංගිකත්වය කියන කාරණාව. එතකොට දැන් පිරිමියෙක් ගත්තොත් එහෙම පිරිමි කොණ්ඩේ කපනවා, ගෑනු කොණ්ඩේ වවනවා. එතකොට ඔයගේ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, කරාබු දාණය වෙන්න පුළුවන්, කටහඬ ස්වභාවය වෙන්න පුළුවන්. මේ විදිහට අපි මේ වර්ගීකරණයක් හදාගන්න. දැන් මේ වර්ගීකරණයේ තියෙන විශේෂත්වය දැන් අපි ගත්තාම සමහර කරුණු කාරණා. දැන් මෙන්න මේකයි මෙතනදී අපි මූලික වශයෙන්ම ફોકસ කරගත යුතු කාරණාව. දැන් අපි ගත්තොත් එහෙම මම පොඩ්ඩක් එතනට එන්න. දැන් අපි ලංකාවේ ගත්තොත් ගැහැණු ළමයි වැඩිහිටිවියට පත්වීම කියන කාරණාව සම්බන්ධව ප්‍රධාන සැමරුමක් කරනවා. නේ කියන්නේ වැඩිහිටිවියට පත්වීම ගැන. ඉතින් සාමාන්‍ය ඔක මනුෂ්‍ය සංහතිය තුළ ස්වභාවයනේ. හැබැයි දැන් ඒක වෙනම උත්සවයක් බවට පත් කරනවා. උත්සවයක් බවට පත් කරලා ඒක ප්‍රදර්ශනානුකූල උත්සවයක් කරලා එහෙම ප්‍රශ්නයක් ඔතන තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. දැන් පිරිමි ළමයි සම්බන්ධව එහෙම එකක් නැහැ. කියන්නේ මේ සිතුවිලි දහමේ යන්නේ පුරුෂ කේන්ද්‍රීයව කියන එක තමයි මේකේ ප්‍රධාන තර්කය වෙන්නේ. න්‍යායාත්මක පසුබිමට පොඩ්ඩක් එන්න මේක ඇනලයිස් එක දීලා ඉවරලා. මම ඔය ගැන වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා YouTube එකේ. අද උනා ලින්ක් එක දාන්නම්. මේ දූපතේ අපි කියලා තියෙන වෙනම channel එකක්. ඒකේ තියෙනවා ඔය ගැන කරලා පරීක්ෂණාත්මක කතිකාවත. දැන් එතකොට අපි ගත්තාම දැන් ජයශ්‍රීමා බෝධිය ලංකාවට ගෙන එන්නේ සංඝමිත්තා තෙරණිය විසින්. හැබැයි ජයශ්‍රීමා බෝධිය වන්දනා කරන්න යන්න හැකියාව, එහෙම නැත්නම් ඒක ස්පර්ශ කිරීමේ හැකියාව, එතනට යෑමේ හැකියාව කාන්තාවට නැහැනේ. එහෙම දෙන්නේ නැහැනේ. හරි, එහෙම එකකුත් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම දන්තධාතුන් වහන්සේ ලංකාවට අරන් එන්නේ හේමමාලාව විසින්. හැබැයි දන්තධාතු ස්පර්ශ කිරීමේ හැකියාව කාන්තාවකට දීලා නැහැ. දැන් ඔන්න ප්‍රශ්න ගොඩක් එනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ සංස්කෘතිය තුළ, මේ සමාජය තුළ මෙන්න මෙහෙම කතන්දර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගැහැණු පිරිමි ඇයි වර්ග දෙකකට වෙන් කරගන්නේ? වර්ග දෙකකට වෙන් කරගන්නේ. හරි. එතකොට එක කට්ටිය, ඒ කියන්නේ ඇයි කාන්තාව ආන්තීකරණයට ලක් වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙනම් මම අර ඉස්සෙල්ලා වගේ වැඩිහිටිවියට පත්වීම කියන කාරණාව. සමහරලාට ඒ ළමයි දැන් ඔය සමහර ගෑනු ළමයි වැඩිහිටිවියට පත් වෙන දවස් ලං වෙනකොට අම්මලා කනේ තියෙන කරාබු ටික කරාබු ගලවලා ඉවරලා මම හිතන රත්තරන් ටික අයින් කරලා ඉවරලා ඒ වෙනුවට දානවා මේ මොනවද අපි ඒවට කියන්නේ අර ලාභ මොන හරි ඒවා දානවා. මොකද ඒවා අයික රෙදි නැන්දන්න හින්දා. එහෙම ප්‍රශ්නයක්, එහෙම කාරණාවක් තියෙනවා. එතකොට දැන් මෙහෙම වෙන්න පුළුවන්ද? එකම සංහතියක්. දැන් අපි ගත්තොත් එහෙම වේදනාව දැනීම ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ. එහෙම වෙනසක් නැහැ. හැමෝටම වේදනාව එක සමානයි. සිතුවිලි සමානයි. දරා ගැනීම මේ හැම දෙයක්ම ගත්තාම ඇයි එහෙම වෙන්නේ? මිල අපි ගත්තොත් එහෙම ශ්‍රම වැගිරීම ගත්තොත් එහෙම මිල කාන්තා ශ්‍රමයට ඇයි අඩුවෙන් ගෙවන්නේ? පිරිමි ශ්‍රමයට ඇයි වැඩියෙන් ගෙවන්නේ? ඊට පස්සේ මේ රැකියා ශේෂ්ත්‍රයේ කාන්තාවට විතරක් නේද? මේ රැකියා ශේෂ්ත්‍රයේ පිරිමින්ට විතරක් නේද? මෙන්න මේ විදිහට බොහෝ කරුණු කාරණා ගණනාවක් මේ සමාජය තුළ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පිරිමි ළමයි, ගෑල් ළමයි කිහිප දෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තොත් එහෙම ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඔතන තියෙන ප්‍රශ්නේ තමයි ඇයි ගැහැණියට වෙනම සලකන්නේ? පිරිමියාට වෙනම සලකන්නේ? මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මේ ස්ත්‍රීවාදය කියන කාරණාව කතා කරන්නේ. එතකොට ස්ත්‍රීවාදයට රාජ්‍ය පිළිබඳ අදහසක් නැහැ. ස්ත්‍රීවාදයට තියෙන්නේ බලය පිළිබඳ අදහසක්.